පුතා පොඩි කාලේ ඉඳගෙන යුද හමුදා යතුරුපැදි සංදර්ශන බලන්න යනවා. කුඩා කාලේ ඉඳලම තමයි පුතාට බයික් පදින්න ආසාව තිබුණේ. බයික් වලට පුදුම ආසාවක් පුතා තුළ පැවතියා. මෙහෙම කිව්වේ ඊයේ මාතර වෙරළපාරේ වෑන් රථයක හැපිලා අවාසනාවන්ත ලෙස මරුමුවටපත් වූ මාතර වල්ගම නාරෝඩයේ පදිංචිව සිටි දළදා වත්තගේ කවීෂ මිහිරංග විමල ගුණ නැමැති 21 හැවිරිදි අවිවාහක තරුණයාගේ තාත්තා. එයාගේ තාත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්. තම පුතා සම්බන්ධයෙන් මාතර මහරෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියේ පැවැත් වූ හදිසි මරණ පරීක්ෂණයේදී තමයි ඒ දරුවගේ තාත්තා ඒ බව කිව්වේ. යතුරුපැදි රේස් පදින්න දක්ෂයෙක් වූ 21 හැවිරිදි කවීෂ මිතුරන් අතර ප්‍රසිද්ධ චරිතයක්. යතුරුපැදි වල මිතුරන් කිව්වේ වැඩ් එක්ක කියලා. ඉතින් ඒ වැඩට ඊයේ වැරදුනා. ඒ ඔහු පැද වූ යතුරුපැදිය වෑන් රථයක හැපිලා එම තරුණයා ජීවිතක්ෂයට වීමත් සමග අනතුරින් හිසට බරපතල සිදු වූ එම තරුණයා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් මරුමුවට පත්ව තිබුණා. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණය මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා ඉදිරියේදී අද පැවැත්වුණා. එහිදී තමයි මේ කරුණ අනාවරණය වුණේ. හදිසි මරණ පරීක්ෂකවරයා මෙහිදී දෙමාපියන්ට අවවාද කළා. දෙමාපියන් තමන්ගේ දරුවන්ට මීට වඩා අවවාද කළා. මඟ පෙන්වීම සිදු කළා නම් මේ අවාසනාවන්ත ලෙස මේ තරුණ ජීවිතය මේ ආකාරයට නැති වෙන්න නැති බව. ඉතින් එහෙම කියලා නාගරික මහදිසි මරණ පරීක්ෂකවරයා අවවාද කළා දෙමාපියන්ට. කෙසේ වෙතත් සියල්ල මේ වන විට සිදුවීලා අවසන් වෙලා තියෙනවා. මේ තරුණයා ඉතාමත් ජනප්‍රිය මාතර ප්‍රදේශයේ තරුණයෙක්. විශේෂයෙන්ම තනි රෝදයෙන් යතුරුපැදි පැදවීමට ඔහු උපන් හපන්කම් තියෙන තරුණයෙක්. මේ තරුණයා මේ බයික් ආශාව නිසාම පසුගිය ඔක්තෝබර් 1 වෙනිදා තමන්ගේ තාත්තා අලුතින්ම යතුරුපැදියක් මේ තරුණයට අරන් දීලා තියෙනවා. ඒ බවත් අද පැවැත් වූ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා විසින් පැවැත්වුවා. මාතර මූලස්ථාන පොලිසිය මෙම අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මෙම අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරා පොලිසිය සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. මියගිය තරුණයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.